හායි ඉතින් ක්‍රිස්මස් දවසේ මම එළියට යන්න රෙඩි වුණේ කොහොමද කියලා බලමු. ඉතින් ඒකටම මම පොඩි වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ මම මගේ ඩී ක්‍රීම් එක මගේ ෆේස් එකට ඇප්ලයි කරගන්න එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මට නැතුවම බැරි දෙයක් තමයි ලිප් බාම්. ඉතින් ඊට පස්සේ මගේ කර්ලි කොණ්ඩේ තව ටිකක් කර්ල් කරගන්න මම කර්ලින් ක්‍රීම් එක ඇප්ලයි කරගත්තා. මේ තියෙන්නේ මම අද අදින අවුට්ෆිට් එක. මේක ඇත්තටම මම ගත්ත එකක් නෙවෙයි. මේක මට අයියා දීපු ගිෆ්ට් එකක්. ඊට පස්සේ මම ඒක අදින ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. මේත් මම රෙඩි වෙනකොට ගත්ත වීඩියෝ එකක්. ඊට පස්සේ තමා මම ආසම ජුවලරීස් දෙක මම දානවා. ඒක එකක් මට ගිෆ්ට් එකක් හම්බුනේ. අනිත් එක මම හදාගත්ත එකක්. ඉතින් මගේ ෆේවරිට් ජුවලරි දෙක තමයි. ඊට පස්සේ මම දැන් කරන්නේ මම ආසම මගේ පර්ෆියුම් බොඩි ලෝෂන් එක යූස් කරන ටික. ඉතින් මම ඒකට ගොඩක්ම කැමතියි. දැන් තියෙන්නේ මම ආසම කෑල්ල. මම පර්ෆියුම් වලට මාරම කැමතියි. ඉතින් මම මේ ආසම පර්ෆියුම් එක ඩියෝ සවාජ් ඒක මම ආසම ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන්නේ. දැන් මම මගේ ෂූස් දානවා. අද මම දාන්නේ මගේ වයිට් කලර් ස්නිකර්ස් දෙක. මේ තියෙන්නේ මගේ ෆයිනල් අවුට්ෆිට් එක. විශේෂයෙන්ම කියන්න ඕනේ අද මම රෙඩි වුණේ මගේ ගෙදර ඉඳන් නෙමෙයි අයියාගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන්. එහෙනම් ගිහලා එන්නම්. බයි බයි.